ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාලයක් පුරාම කතාබහකට ලක් වෙන කෙනෙක් තමයි අනුර කුමාර දිසානායක. බොහෝ දෙනා ඔහුට සහාය දක්වන හේතු කිහිපයක්ම තිබෙනවා. අද අපි බලමු සමහර අය අනුර කුමාර දිසානායක හොඳ දේශපාලන නායකයෙක් ලෙස දකින හේතු 5ක්. පළවෙනි හේතුව තමයි දූෂණයට විරුද්ධව ඔහු දක්වන දැඩි ප්‍රතිපත්තිය. පාර්ලිමේන්තුව තුළත් ජනතාව අතරත් ඔහු බොහෝ විට දූෂණය සහ රාජ්‍ය මුදල් වැරදි ලෙස භාවිතා කිරීම ගැන හුඟක් කතා කරලා තියෙනවා. දෙවැනි ඔහු විශේෂ වන කාරණය තමයි ඔහුගේ සරල ජීවන රටාව. බොහෝ දෙනා කියනවා අනුර කුමාර දිසානායක වෙනත් බොහෝ දේශපාලනඥයන්ට වැඩිය සරල ජීවිතයක් ගත කරන බව. ඔහුගේ ඇඳුම් ආයිත්තම් පවා ඉතාමත් සරල සහ ගති පැවතුම් පවා ඉතාමත් සරල බවයි ඔහුව දන්නා හඳුනන සියලු දෙනා පවසන්නේ. තුන්වැනි කාරණය වෙන්නේ ඔහුගේ දේශපාලන අදහස් දිගු කාලයක් පුරා සමානව තබා ගැනීම. සමාජ සාධාරණය සහ සිස්ටම් චේන්ජ් නැත්නම් පද්ධති වෙනස්කම් ගැන ඔහු දිගින් දිගටම කතා කරලා තියෙනවා. ඔහු විශේෂ වන හතරවැනි කාරණය නම් ඔහුගේ අතිවිශිෂ්ට කතන හැකියාව. ඔහු පාර්ලිමේන්තුවේ සහ ජන රැස්වීම් වලදී සංකීර්ණ දේශපාලන සහ ආර්ථික ගැටලු ජනතාවට ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට ඉතාමත් පැහැදිලි විදිහට පැහැදිලි කරනවා කියලයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. පස්වන හේතුව ලෙස හුවා දැක්විය හැක්කේ සිස්ටම් චේන්ජ් නැත්නම් පද්ධති වෙනස්කම් ගැන ඔහු දක්වන අවධානයයි. ඔහු සහ ඔහුගේ පක්ෂයේ දේශපාලන පද්ධතිය වැඩි දියුණු කිරීම සහ වගකීම් සහිත පාලනය ගැන නිතරම ඔහුගේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය ගැන බෙහෙවින් කතා කරන නිසා ඒ ඉතා යහපත් ගති පැවැත්මක් ලෙසයි ඔහුව හඳුනන සියලු දෙනා පවසන්නේ. ඉතින් මේ විශිෂ්ට දේශපාලඥයා සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද? අනුර කුමාර දිසානායක ගැන ඔබ සිතන්නේ කෙසේද? ඔබගේ අදහස කමෙන්ට් එකෙන් දාන්න. සහ මේ වගේ තවත් වීඩියෝ සඳහා channel එක subscribe කරන්න. මේ හිතේ